හලෝ යාළු ඉෂ්ටමාන කාලෙකින් පස්සේ ආවේ වීඩියෝ එකක් කරන්න අපි ආවේ අද අපි ගමම තෝරගත්තා අපි ගමේම අපි දැන් වල ගිහිල්ලානේ ආතල් ගන්න ඒවා දෙන්නේ අපි ගමේම තෝරගත්තා අපේ ගමේම ළඟම සුපිරි නාන පොට් එකක් අපි ගහනවා වැටිය ගහනවා වතුර පුරවනවා ඉතින් ලුණු මිරිසක් අදලා රොටියක් කන්න හදන්න රොටි පුච්චගෙන කන්න හදන්න අපි දැන් රොටි පුච්චනවා ඊළඟට දැන් මේ ලුණු මිරිස හදන එක තමයි අපි කරන්නේ ලුණු මිරිස මිනි ගින්දරයට දෙන්න ඕන හින්දා අපි දානවා වී ලුණු පොඩි ලුණු ගෙදරින් එනකොට ඉතින් වංගෙඩියක් අරන් ආවා වංගෙඩියට දාන හැටි තමයි මේ ලුණු අපි රොටියක් තම්බන්න හදන්නේ රොටියක් තම්බන්න අපි ලුණු මිස හදලා තමයි රොටි තම්බන්න ගන්නේ රොටි ගම්බන්න ගෙනාවා අපි පොල් බෑග් ගෙනාවා ඉරමණෙක් ගෙනාවා ගාන්න කෝප්පයක් ගල්ලා බේරු කොලයක් අල්ලගත්තා. අපි රොටි හදන්න යන්නේ යාළු. පොල් ටික දාගත්තා, හොඳට අනාගත්තා. දැන් අපි යාළු අපි රොටි ගුලි අනාගත්තා ආන වැටියටත් දාලා දින්න එකක් අපි නෝනුවේ බඩු දෙන්නහන් දෙන්නේ ලුණු මිරිසක් කොටා ගත්තා කිනි කොට ගැහුවා මෙතන අපි වැටිය ගැහුවා උදේ ඉඳන් වැටිය ගහලා තමයි රොටි හදන්න පුච්චන්න පටන් ගත්තේ අපි වැටිය ගහලා බලනකොට මෙහෙන් දැම්ම වතුර ලිපට මාර කේස් එකක් ඒත් අපි ලිප කරේන් වතුර වාර හදලා ලිප ලයින් කරගත්තා ඉනිවැලේ රොටි කාන් රොටි අද දෙනවා රොටි පැලෙන්නේ ඉස්සෙල්ලා වතුර රත්තේ පෙන්වන්නේ දැන් අපි රොටි කන ඇවිල්ලා නාලා වතුර සුප්පා වාර වෙන්න වෙන්න ගැඹුරේ තාත්තේ ඉස්සෙල්ලා දිනුනේ මගේ ඉන්න ළඟට දැන් බෙල්ල ළඟට තව ටිකකින් තව පෙන්නනවා බලන්න අපි ලුණු මිරිසක් හදලා රොටි කෑවා දැන් අපි හදන්නේ පොල් සම්බලය පොල් සම්බලේ නම් ආයි සුප්පා පොල් සම්බලේ රොටි කෑල්ල පාලම් පෙන්නන්නම් පොල් සම්බලේ කොහොමද කියලා අම්මලක් හැදුවා ලුණු මිරිසක් හැදුවා ඉන්න පොල් සම්බල ගිනි ගින්දර ඉෂ්ට වාඩා කියන්නේ ඉතින් ආයි ඕන තැනක රොටි කන්න දොරවල් වල යන්න ආලුවෙක් තර කරනවා කන්න රොටි කෑවා පොල් සම්බල් හැදුවා ලුණු මිරිස් හැදුවා පට්ට වන්නයක් ගත්තා දෙයක් අඩු වුණා මේ දවස්වල ගම් අතුරු නිසා වැස්ස පහුගිය දවස්වල මල් ඔක්කොම සුණ්ඩල් වෙලා ගිහිල්ලා රා නෑ කොහොම රා කට්ටක් හොයන්න බැරුණා රා නම් මාඩ නම් රා අද නෑ අපි වැටිය ගහලා විතරයි දැක්ක නේද එනකොට මෙතන තීච්ච හැරි දැන් අපි වැටිය ගහලා කූල් එක වගේ වතුර පුරවලා තින් කූල් එක වගේ කාලා නාලා පන්නයක් ගන්නට ආයේ ඕනම කෙනෙක් එන්න මේ වගේ වැටි ගහලා හදලා සුපිරිම දෙනවා ඒ වගේ එනවා වතුර එන්න දියලු ගාලා අයින් ගාලා යනවා චාලා එන්න බාත්තේ දැන් තේනවානේ වැටිය ගහලා ඉනි බින්දට වතුර තව පුරවද හැමේක ඕන කෙනෙක් ඉන්නවා නම් පොවන්න පොරවල බෙන්න පොවන්න තව අරහෙ වැටි ගහන්න වතුරයි මේ පේනවද අපි උව පුතන යන් රොටියක් පුච්චන ගාල මේ තාම ගින්දර මේ වෙන වතුර එන වතුර දාගන්න තැන තමයි අපි මේ ලිප ගමලවල මෙන්න වතුර මෙන්න ලිප ඔන්න වතුර වතුර ලිප් මොලවන මිනිස්සු අඩු මාඩා කියන්නේ ගිනි ගින්දර
වල අපි කැඩුවා. වලේ තත්ත්වය පේනවද දැන්? ධන හිස හරියට වලේ වදු. ඉතල මා පොවන්න දෙමු. ඔයාලා ආය අපි හමු වෙමු. අපි ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපිත් එක්ක අහු වෙන්න. අපි ආයෙ ළඟ වීඩියෝ එකෙන් එනවා. ළඟදිම එනවා. හිතානික් තමයි සුපිරි වීඩියෝ එකක් කරා. ගිනි ගින්දර වීඩියෝ එකක් කරන්නේ. බයි.